අද ලංකාවයි ඉන්දියාවයි ලංකාවේ කණ්ඩායම සහ ඉන්දියාවේ කණ්ඩායම අතර දඹුල්ලේදී ක්‍රිකට් මැච් එකක් තිබ්බා. එතකොට මම මේ යන්නේ ක්‍රිකට් මැච් එක ගැන විස්තර කරන්න නෙවෙයි. ඒකේ වෙච්ච සිද්ධීන් සමග වැදගත් දෙයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ වැදගත් දේ කතා කරන්න කලින් ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන්ෂොට් එක පොඩ්ඩක් බලලා ඉන්නකෝ. හරි. මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් ඒ වගේම ඉන්දියානු ඒ කණ්ඩායමත් මේ දෙගොල්ලොම ලකුණු 265යි ලබා ගත්තේ. එතකොට තරඟයේ සම වුණා, ටයි වුණා. ඒ වෙලේ ආසන්න වශයෙන් 6ට විතර. ඉතින් මේ වෙලාවේදී විනිසුරුවරුන්ට තීරණයක් ගන්න වුණා මේ තරඟේ නැවත තියෙනවද නැද්ද කියලා. සුපර් ඕවරයක් තියෙනවද නැද්ද කියලා සම වෙච්ච හින්දා. මේ වෙලේ ලොකු ගැටලුවක් නිර්මාණය වුණා. එතනම ගැටලුව නිර්මාණය වුණා නෙවෙයි, ගැටලුවක් නිර්මාණය කරා. තිලක් වර්මා ඉන්දියානු කණ්ඩායමේ නායකයා ඒ කණ්ඩායමේ, ඊළඟට වෛභව සූර්යවංශී මේ වගේ ක්‍රීඩකයෝ විශාල ගැටලුවක් නිර්මාණය කළා. පළවෙනි එක තමයි උන් දැඩිව බලපෑම් කරලා සුපර් ඕවර් එකකට මැච් එක ගත්තා. එතකොට සුපර් ඕවර් මැච් එක ගත්ත වෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18ක් ලබා ගත්තා. ඒ වෙලේ වයිට් පන්දුවක් සහ නිපන්දුවක් සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ආවා. කියන්නේ විනිසුරුවරයා වයිට් පන්දුවක් කියලා කිව්වා. තිලක් වර්මා ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩකයෝ ඒ වගේම කීපර් කළු රකින්න මේගොල්ලෝ කොහොම එක වයිට් එකක් නෙවෙයි කියලා. ඒ වගේම නිපන්දුවක් සම්බන්ධයෙන් උත් එහෙම ගැටලුවක් ආවා. තුන්වෙනි විනිසුරු තීරණය කළා ඒක නිපන්දුවක් කියලා. එතකොට තුන්වෙනි විනිසුරුත් නෝ බෝල් කිව්වා. හැබැයි ඉන්දියානු කණ්ඩායම පිළිගත්තේ නැහැ. කියන්නේ පිළිගත්තේ නැහැ කියන්නේ උන් දිගින් දිගට තර්ක කළා නෑ කියලා. ඉතින් මේකත් එක්ක මම චුට්ටක් මේ ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මේ ක්‍රිකට් ඔවුන් සෙල්ලම් කරන විදිය සහ ඔවුන් ක්‍රිකට් ලෝකෙට කරන බලපෑම් සම්බන්ධයෙන් පොඩ්ඩක් හොයලා බැලුවා. පළවෙනි එක තමයි මේ ICC rules වලට අනුව ආචාර ධර්ම ටිකක් තියෙනවා. හැබැයි මෑත කාලීන ඉන්දියානු කණ්ඩායම මේ ආචාර ධර්ම කිසිසේත්ම රකින්න බවක් පේන්නේ නැහැ. මම හිතන්නේ මේ ඉන්දියානු කණ්ඩායමේ ඒ කණ්ඩායමේ ආදර්ශයට අරන් තියෙන තිලක් වර්මා මේගොල්ලෝ ආදර්ශයට ගන්න විරාජ් කෝහ්ලි එහෙම විය යුතුයි. උනුත් ආචාර ධර්ම කිසිසේත්ම රකින්නේ නැහැ. විනිසුරු තීරණ වලට එකඟ වෙන්නේ නැහැ. පරාජය උන්ට විදදරා ගන්න අමාරුයි. ඉතින් මේ ප්‍රශ්නේ වෙන්න ඕනේ මේ. ඊළඟට ICC එකේ වැඩි බලයක් ඉන්දියාව ලබාගෙන තියෙනවා. ඒතර ICC එකේ වැඩි මුදල් මූල්‍යමය බලයක් උන්ට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ හරහා උන් ලෝකයේ අනිත් ක්‍රිකට් පාලක මණ්ඩල වලට සෑහෙන බලපෑම් කරනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ඊළඟට තරඟ කාල සටහන් පවා වෙනස් කර ගන්නවා. උදාහරණයක් ගත්තොත් ගිය පාර ආසියානු කුසලානේ තරඟාවලියේදී ඔවුන් ඒගොල්ලොන්ගේ තරඟ කාලසටහන රිසීව් ඩේස් අතිරේක දින ගන්නවා ඔවුන්ට ඕන විදියට. ඊළඟට තියෙන ලොකුම බරපතල ගැටලුව තමයි ඔවුන්ගේ ක්‍රීඩකයෝ විනී විරෝධීව හැසිරුණාට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නෑ කියන එක. ඊළඟට අවසානයේදී මේකද කියන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කියන්නේ මුදල් හම්බ කරන, මුදල් උපයන ඒ වගේ දෙයක් වුණාට ඒකේ ජීවගුණය රැකීම ඉතාම වැදගත්. එතකොට මම මේ පොඩක් ගත්තා ICC එකේ මේ සම්බන්ධයෙන් වැරදි සහ වැරදි වලට අදාළව තියෙන දඬුවම්. එකක් තියෙනවා විනිසුරු තීරණ වලට අකමැත්ත ප්‍රකාශ කිරීම දඬුවම. තරඟාස්තයෙන් 50% දක්වා දඩයක්. අවම වශයෙන් එකක් හෝ දෙකක් දඬුවම් ලකුණු ලබා දීම. ඊට පස්සේ තව තියෙනවා වැරද්ද විනිසුරු තීරණයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් පිටින්
ඉවතට නොගොස් සිටීම. විනිසුරුවරයෙකුට ප්‍රතිවාදී ක්‍රීඩකයට හෝ ප්‍රේක්ෂකයට අපහාසාත්මක ලෙස බැනවැදීම සහ ශාරීරික දඬුවම් කිරීම. තර්ජන කිරීම. දඬුවම තරංගාස්තෙන් 50% සිට 50% සිට 100 දක්වා දඩයක් හෝ දඬුවම් ලකුණු 3ක් හෝ 4ක් එකතු කිරීම. ඊළඟට විනිසුරුවරයෙකුට ප්‍රතිවාදී ක්‍රීඩකයට පහර දීමට තැත් කිරීම, ජාතිවාදී හෝ ආගම් වශයෙන් අපහාස කිරීම. දඬුවම ජීවිතාන්තය දක්වා හෝ වසර කිහිපයක් තරඟ තහනම් කිරීම. ඊළඟට තව තියෙනවා. එතකොට මේ දඬුවම් ලකුණු කීප එකතු වුනහම එක් දින තරඟ, T20 තරඟ, ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒව නවත්තනවා. එතකොට මේ විදිහට දඬුවමුත් තියෙනවා. ඉතින් අපි බලන් ඉන්නවා මේ ඉන්දියානු කණ්ඩායම, තිලක් වර්මා ඇතුළු ඉන්දියානු කණ්ඩායම ඔවුන්ට මොන වගේ ප්‍රතිචාරයක් මේ ICC එකෙන් දක්වයිද කියලා. කොහොම නමුත් මේ තරඟයේදී සුපර් ඕවර් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. මට අන්තිමට ඉතින් මෙන්න මෙහෙම දෙයක්. දැන් ICC එකේ බලයත් ඉන්දියාව ලෝක ක්‍රිකට් පාලනය කරන්නේත් ඔවුන්. ලෝකේ විශාලම ලීග් තරඟාවලිය පවත්වන්නේත් ඔවුන්. ඔවුන් කොච්චර ලීග් තරඟ පැවැත්වුවත් ඒගොල්ලෝගේ රටේ වට විදේශී ක්‍රීඩකයන් සහභාගී කරව ගත්තට විදේශීය රටවල් වලින් ලීග් වල ඉන්දියානු ක්‍රීඩකයන්ට යන්න බෑ. මෙහෙම ගත්තාම ඒගොල්ලෝ ක්‍රිකට් ආධිපත්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. මට හිතෙන්නේ ICC කියන නම අයින් කරලා ඒක ඉන්දියාවට තියාගන්න කියලා. ලෝකයේ අනිත් රටවල් එකතු වෙලා වෙනම ක්‍රිකට් ක්‍රමවේදයක්, සමිතියක්, සභාවක්, කවුන්සිලයක් නිර්මාණය කළ වෙනම ගමනක් යනවා නම් හොඳයි කියන එක තමයි මේ හැර ඇත්තටම පේන්න තියෙන්නේ. කොහොම නමුත් ඒ කණ්ඩායම ජයග්‍රහණය කළා. අපි හිතමු අනාගතයේ දවසක මේ ක්‍රිකට් වල ජීවගුණය ආරක්ෂා වෙයි. කොහොමද කියන්න තියෙන්නේ ලෝකයේ දැන් ජනප්‍රියම ක්‍රීඩාව ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව. ඉන්දියාව මේක දියුණු කරන්න ගොඩක් හේතු වෙලා තියෙනවා. යම් දවසක ලෝකෙන් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන්නත් ඉන්දියාව බලපාලා තියෙනවා. බලපාමින් සිටිනවා. බොහෝ අය මේ තරඟ ඉන්දියාව කොහොමද දිනනවා? ඒගොල්ලන්ට ඕන විදිහට තමයි සියල්ල නිර්මාණය වෙන්නේ කියන චෝදනාව දැන්ටත් එල්ල කරනවා. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.